සුබ දවසක් සියලු දෙනාටම. වෙනදා වගේම අපි අදත් අලුත් ගහක් ගැන ඉගෙන ගන්න යනවා. මේකට ගොඩක් නම් ಜಾති කියනවා. බොහොම ප්‍රසිද්ධ අපි හැමෝම දන්න කියන ගහක්. ඉතින් වයිටෙක්ස් නිගන්ඩෝ කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙන්න මේක සින්දුවාර නොච්චි කියන නමින්ද නිර්ගුණ්ඩි කියන නමින්ද හඳුන්වනවා. මේකක්වත් තේරුන්නේ නැහැ නේද? එහෙනම් අපි මේකට ගැමියන් අතර ප්‍රසිද්ධ නික වදන්නවා. නික ශාකය ගත්තම මේක ලෝකයේ බොහෝ රටවල් වල තියෙන ගහක්. ඉන්දියාව, බුරුමය, නේපාලය, මැලේසියාව, ඉන්දුනීසියාව, කොරියාව ඒ වගේ රටවල් බොහොමයක ඇදෙන ඉතාමත්ම ජනප්‍රිය ඖෂධීය ශාකයක්. නික ගහ ගත්තට පස්සේ අපිට හඳුනා ගැනීමට බොහොම පහසු ගහක්. මෙන්න මේ නික ගහේ පත්‍රය ගත්තට පස්සේ කොටස් 5කට බෙදිච්ච පත්‍රයක් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී කොටස් 3කට බෙදිච්ච පත්‍රයක් දක්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි නික මල්. නික මල බොහොම දම්පාට අලංකාරවත් ඉතාමත්ම දැකුම් කළු මලක්. නික ගහ හැදෙන්නේ බිම ඉඳලම ගත්තත් පඳුරක් විදියට. තරමක් විශාල කඳක් හැදෙන මෙය මීටර් 10ක් විතර උඩට ශක්තිමත් කඳක් සහිත ශාකයක්. මේකේ කොළවල අපිට දැක ගන්න පුළුවන් ඒ නිකවලටම ආවේනික වෙච්ච සුවඳක්. නික දල්ල ගත්තට පස්සේ නික ගහේ දල්ල ඉතාමත්ම අලංකාරවත් විදියට දැකුම් කළු වර්ණකින් යුක්තයි දම් පාටට හුරු ඒක නිකවලටම ආවේනික වෙච්ච පාටක්. මෙන්න මේ ආකාරයට දල්ල ඉතාමත්ම අලංකාරවත්ම ලස්සන දම් පාටකින් යුක්ත ගහක්. ඉතින් නික ගැන ගත්තොත් එහෙම අපේ ගැමියන් බොහෝ ප්‍රයෝජන ගත්ත ගහක්. ඉස්සර අපේ ගැමියන්ගේ ගෙවල් අනිවාර්යයෙන්ම නික ගහක් දැක ගන්න පුළුවන්. මොකද ඒක හැම දෙයකටම අපිට ඖෂධීය වටිනාකමකින් යුක්ත ශාකයක් නිසා. නමුත් වර්තමානයේ වෙනකොට මේ පිළිබඳව අපි දැනුවත් වීමක් නොමැති බවින් මේ වටිනා ශාකයෙන් ප්‍රයෝජනයක් ගන්නෑ. විශේෂයෙන්ම කියන්න ඕනි ඉන්දියාව වගේ රටවල් වල පරීක්ෂණ කරලා ඔවුන් පරීක්ෂණ පත්‍රිකා සමාජගත කරලා ජාත්‍යන්තරයට යුරෝපයේ රටවල් වලට හඳුන්වා දී තිබෙනවා. ඒත් එක්කම මේ පිළිබඳව අධ්‍යයනය කරලා අගේ වැඩි කළ නිෂ්පාදන සිදු කර තිනවා. ඒ පිළිබඳව මම පසුවෙට දන්වන්නම්. නික ගහේ තියෙන ගුණාත්මක භාවය ඖෂධීය වටිනාකම් පිළිබඳව අපි දැන් ටිකක් කතා කරමු. මේක විෂ බීජ නාශක ගුණයෙන් යුක්තයි. ශරීරයේ තියෙන විෂ ඉවත් කිරීමේ ගුණකින් යුක්තයි. ඒ වගේම ආතරයිටිස් වගේ තත්ත්වයන්ට මෙන්න මේ නික ශාකය බොහොම ප්‍රචලිතයි. ආයුර්වේදයේදී අපිට ඉතාමත්ම වැදගත් තෙලක් වන නිර්ගුණ්ඩි තෛලය සෑදීමේදී ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට භාවිත කරනු ලබන්නේ මෙන්න මේ නික ශාකයයි. ඒට හේතුව තමයි වේදනානාශකයක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මල බුරුල් කිරීමේ තත්ත්වයක් නික ශාකයේ තියෙන ඒ ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකින් ශරීරයේ තියෙන විෂවත් කිරීමේ හැකියාව. ඒ වගේම තමයි මේ ස්නායු පද්ධතියේ තියෙන දෝෂයන් ඉවත් කිරීමේ හැකියාවක් මෙන්න මේ නික ශාකයට තියෙනවා. නික ශාකය ගත්තත් එහෙම තවත් තියෙන විශේෂම ගුණයක් තමයි ශරීරයේ තියෙන සීනි අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. වර්තමාන වෙනකොට රෝගයන් වලට ඉතාමත්ම සාධනීය විදියට පහසු විදියට ඖෂධ හදලා විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබනවා. ඉතින් මේ නික ශාකය ගත්තොත් එහෙම අපේ ගැමියන් බොහෝ ප්‍රයෝජන ගත්ත ශාකයක් කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ. කාන්තාවන්ට ලදරුවෙක් හම්බුනට පස්සේ බබෙක් හම්බුනට පස්සේ උන් කරන දෙයක් තමයි පහුවෙන්දට තැඹුම් මුට්ටියක් ඖෂධීය ශාක දාලා මේකට බොහෝ විරාඩ ගන්න වෙනිවැල් ගැට දානවා. නික පාවට්ට තෙල් එඬරු කොළ මේ ටික දාලා තම්බලා ඇඟ තවනවා. ඉතින් ඒකෙදි මෙන්න මේ නික කියන ශාකය අත්‍යවශ්‍ය ශාකයක් විදිහට කරනවා. ඒකෙන් ඔවුන් ශරීරයේ විස බීජ හරණය කිරීමත් ශරීරයේ තියෙන වේදනා පහ කිරීමත් ගෙමියන් බලාපොරොත්තු වුණා. ඒ වගේම චර්ම රෝග වලට මේක මිනිස්සුන්ගේ දද කුෂ්ඨ වගේ දේවල් වලට මේ නික කොළ තැඹූ වතුර ඒ වගේම නික කොළ යුෂ භාවිත කරලා තියෙනවා. ඒ වගේම ආයුර්වේදයේදී ප්‍රධාන අරිෂ්ඨ වර්ගයක් දශමූල අරිෂ්ඨය හදන්නත්
මෙන්න මේ නික කියන ශාකය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම නිර්ගුණ්ඩි තෛලය හදන්නත් විශේෂයෙන්ම ශරීරයේ හන්දිපත් වේදනාව, එතකොට ආතරයිටිස් වගේ තත්ත්වයන් තුළදී තෙල් ආලේප කිරීමෙන් පසුව තැවෙන්න නිකාදී පොට්ටනිය බොහොම ප්‍රසිද්ධ පොට්ටනියක්. ඒකට ගන්න නික කොළ කොටලා ඒක වාස්පෙන් තම්බලා පොට්ටනියකින් එම ස්ථානය දැවීම තුළින් වේදනාව හරණය කිරීමත් ඒකේ ඖෂධීය ගුණය ශරීරය තුළට ඇතුළත් කර ගැනීමට ගැමියන් වගේම අපේ දේශීය වෛද්‍යවරු පෙළඹිලා තියෙනවා. වර්තමානයේ ලංකාවේ බොහෝ තැන්වල මේ නික ශාකය දකින්නට පුළුවන්. ඉතින් අපේ පැරණන් වගේම මම හිතන්නේ අපේ ගෙවත්තක් තුළ තියෙන්න ඕනි තමත්ම අලංකාර ශාකයක් තමයි මෙන්න මේ නික කියන ශාකය. මේ ඒකකින් ඖෂධීය වටිනාකමක් වගේම අපිට ඇස්වලට බොහොම ප්‍රිය දසුණක් තමයි මෙන්න මේ නික ශාකයේ ඒ වර්ණය. ඒ වගේම ඉතින් අපේ ගැමියන් මෙන්න මේ නික ගොවිතැනේදී ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් විදිහට භාවිත කරලා තිනවා. ඒ කියන්නේ ඔවුන් කුඹුරු ගොවිතැනේදී මේ නික වලින් නික ශාකයකින් හදපු උකුණු දෙත්තක් කමතට ගේන්න පුළුවන් නම් ඒක ඔහුන් ඊටම සුබ ලකුණක් විදිහට සලකලා තිනවා. ඉතින් ඒක අපි ගැමියෝ ප්‍රයෝජනයට ගත්ත දෙයක් තමයි. නමුත් වර්තමානයේ වෙනකොට නම් ඒක අපෙන් දුරස් වෙලාම තියෙනවා. ඉතින් මම බැලුවා මේ ජාත්‍යන්තරයේදී කොහොමද මෙන්න මේ නික වලින් ප්‍රයෝජනට ගන්න කියලා. ඉන්දියාව වගේ රටවල් වලින් පරීක්ෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඒ කට්ටිය විවිධාකාරයේ අගේ වැඩි කළ නිෂ්පාදන හඳුන්වලා දීලා තිබුණා. වයිටෙක්ස් කියන නමින් ඉන්දියාව වගේ රටවල් වල වේදනානාශක ටැබ්ලට්, ඒ වගේම රූපලාවන්‍ය නිෂ්පාදන, ඒ වගේම ගත්තොත් කොළ කුඩු ටී එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව, මේ මල් පාවිච්චි කරලා විවිධ බෙහෙත් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. පිළිකා තත්ත්වයන් සහනය කිරීමේ නැසීමේ ගුණයන් මෙන්න මේ නික වලට තියෙනවා කියලා. ඉතින් අදත් වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාව තුළ මේ නික ශාකයේ තියෙන ඖෂධීය සංඝටකයන් පිළිබඳව පරීක්ෂණ කිරීම පවතිනවා. ඒ වගේ පහසෙන් හදාගන්න පුළුවන් පැලක් තමයි මෙන්න නික කියන ශාකය. ඉතින් ඔයාටත් නික ගහක් හම්බුනොත් එහෙම චුට්ටක් ඒ ගහට ලං වෙලා පොඩ්ඩක් බලන්න. මං කියපු විදිහට අර පත්‍රවල ඒ වින්‍යාසය තියෙනවද? පොඩ්ඩක් කොලයක් ගහට හානියක් නොවන විදිහට චුට්ටක් පොඩි කරලා බලන්න. ඒක අර කියපු විදිහට ඊටමත්ම ආවේනික වෙච්ච ගහටම ආවේනික සුවඳක් තියෙනවද කියලා චුට්ටක් බලන්න. මේ මල කොයිතරම් ලස්සනයිද? දළු වල කොයිතරම් නැවුම් බවක් තියෙනවද කියලා. ඉතින් ওই පරිසරයට ලං වෙලා බැලුවොත් එහෙම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මං හිතනවා මේ නික කියන ගහ ගැන නොදන්න යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම තවත් ගහක් ගැන අපි කතා කරමු. තවත් නොදන්න දෙයක් ගැන කතා කරමු. අයිත් දවසක හම්බෙමු. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට.